Hi guys, අද අපි කොහෙද යන්නේ? කොහෙද යන්නේ? මුන්නස්සරන් යනවා කාත් එක්කද? අත්තම්මයි අත්තයිද? එහෙනම් අපි යමු. යන් එහෙනම් අපි යමු. එන්න මල්ලි අල්ලගන්න. Oh. මොනවද? එළුව ඉන්නවනේ. කොහොමද නෑ ඕක වැහි පොද. අන්න තාත්තේ යනවා. රැප්ටට ලයින්කෝ. යන්කෝ. අර එනවා. ඔව්. බලාගෙන ඈ. යනවා එහෙම. අර එනවා. ඔයා මෙතනින් ගන්න වීඩියෝ එක. Hey, hello. How are you? See, I'm okay. සෙනග නෑ අදනේ. වෙනක නෑ. මේ අර ගම උඩට. කීයද තියන්නේ? කීයද තියන්නේ වටේට? කීයද තියන්නේ? 500 තිබුණා කි. ඒ ගම් මතරින් කරි. සෙනග අඩු. ඔව් ගම් මත. මොනකද? තෝල් ගෙඩිය. ඒක තමයි. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? මෙතන ඉන්න. ඒක වලවල. අත්තම්මගේ ලග්නේ කියනවා. නමයි ලග්නේ කියන්නේ. නමයි ලග්නේ කියන්නේ. අත්තගේ තමයි වෙන්නේ. අත්තක ලග්නයක් නෑ. මට ලග්නයක් නෑ. පොල් ගෙඩියක් තියෙනවා මට තියෙනවා. ओम स्यारो शिवायमानग्रहादि परिपूर्णादि कृपाकटाक्षय बलासिद्धिरत्वं प्रियं वहाय त्रिपुरान्तकाय त्रिकालाग्निकालाय कालाग्निकाय नीलकण्ठाय मृत्युञ्जय सर्वेश्वराय सदाशिवाय आशीर्वाद कृपाकटाक्ष बलासिद्धिरस्तु तस्यादि उत्तरं शबरिशानाम्नि तस्यादि श्री मुन्ननाद परमेश्वरानुग्रह परिपूर्णादि Ah, Malia. Aduh dah. आयुर्कीर्तिं प्रजान्दरुः नमः शिवाय
පොඩි පොඩි හායි පොඩි අපි මුන්නස්සන් කොහොමද දැන් අපි කන්න යන්නේ මේ පොඩි Kalau Duna nggak pera? Mama mage attara dunne. Mana? Mama mage attara dunne. Duna මෑඩත් නේ? මේ කියුට් මොකද්ද මේක කන්න යන්නේ. Guys! පොඩි පණි අපි බීච් එකට ආවා. මගේ ෆෝන් එක සාප්පේ දාන යාගේ ෆෝන් එක. උද සරයි බෝට් යන්න එපා ආ යනවා ටිකක් අර දැක්කද මේ මේව පොඩ්ඩක් තියවන්න පණි apa di mana? පොඩි මොනවද කන්නේ පොඩි? tinggalkan ඇයි මෙයා ඉතින් මේ බ්ලොග් එකත් මෙහෙම තමයි ඉවර වෙන්නේ. මේ බ්ලොග් එක ගොඩක් චූටි කාලයක් තිබුණාට මට මේක අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න ඕනි කියලා හිතුවා. මොකද අපි එයාත් එක්ක ගිහපු අන්තිම ගමන. ඉතින් එයාත් එක්ක වැඩි ෆොටෝස් වීඩියෝස් කිසිම දෙයක් නැහැ. ඔය තියෙන වීඩියෝස් ටික විතරයි තියෙන්නේ. ඒ හින්දා තියෙන එකම මතක සරහන් විදියට ඒක කොහොම මම බ්ලොග් එකක් විදියට තමයි දාන්න හිටියේ. හැබැයි කොටස් අඩු හින්දා දාන්න නැතුව ඉන්න තමයි ලංකාවේදී හිතුවේ. හැබැයි අන්තිමට හිතුවා මම ඒක දාන්න ඕනි කියලා. අත්තර අපිත් එක්ක කතරගම යන්න ඕනි කියලා කිව්වා. හැබැයි එයාට කතරගම යන්න පොඩ්ඩක් අමාරුයි එච්චර දුරක්. ඒ හින්දා ඊට පස්සේ කිව්වා මුන්නස්සරන් කෝවිලට යන්න කියලා. මොකද අපි පොඩි කාලේ හැම අවුරුද්දේම වගේ මුන්නස්සරන් කෝවිල් ගියා. ඉතින් ඔහොම තමයි දවස අත්තම්මා අත්තත් එක්ක මල්ලිලාත් එක්ක කාලය කිව්වේ. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකේ හම්බෙමු. Bye bye.